පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න. දශක ගණනාවක් මුළුල්ලේ රසික හදවතේ ඉහළින්ම රැඳෙන්නට සමත් වුණු නිලි රැජින මාලිනී ෆොන්සේකා මහත්මිය සම්බන්ධයෙන්ුයි මෙම පුවත. මාලිනී ෆොන්සේකා සිනමා වංශ කතාවේ එතෙක් මෙතෙක් බිහි වුණු නිලි රැජිනයි. පසුගිය දිනවලදී එතුමිය සම්බන්ධයෙන් විවිධ පුවත් අපිට අසන්නට දකින්නට ලැබුණා. ඇත්තටම සුවෙන්ද ගොඩක් දෙනෙක් ඒ ගැන උනන්දුවෙන් හෙව්ව බැලුවා. ඉතින් මේ යන්නේ එතුමියට ආදරය කරන අයට සතුටු හිතෙන පුවතා. නිලි රැජින රෝහලේ සිට තමන්ගේ රසිකයින්ට හරි අපූර්වට සොඳුරු පුවතක් දැනුම් දෙනවා. තමන්ගේ ආදරණීය නැන්දාගෙන ඒ පුවත ගෙන එන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා විසින්. ඉතින් ඇය තමන්ගේ ආදරණීය නැන්දාගේ ඒ සුබ පණිවිඩය සිය ප්‍රේක්ෂකයින්ට ඇයගේ ප්‍රේක්ෂකයින්ට වගේම රටට ලොවට හෙළි කරන්නේ Facebook සටහනක් ඔස්සේ. ඒ මෙන්න මෙහෙම. මම ඇහුවා නැන්දාගෙන් මේ පින්තූරයට දාන්න කැප්ෂන් එකක් කියන්න කියලා. මිෂන් කම්ප්ලීටඩ් කියලා දාන්න. ෂාක් කියලා කිව්වා. ඉතින් ලොකු නැන්දා සනීපෙන් නැන්දට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරපු උදව් කරපු හැම ආදරණීය කෙනෙක්ටම ස්තුතියි. ඔබට ගැනීම අවසానයි. ඉතින් තමන් මේ වන විට පූර්ණ සුවයෙන් පසුවන බවට සිය ප්‍රේක්ෂකයන්ට දැනුම් දෙන ලෙස සිදු කළ ඉල්ලීමට සිය නැන්දාගේ අපූර්ව ඡායාරූපයක් සමගින් මෙන්න මේ සෙල්ෆි ඡායාරූපය එක් කරමිනුයි සමනලී ෆොන්සේකා මුළු රටටම මේ සුබ පණිවිඩය කිව්වේ. ඉතින් රිදී තිරේ සදා දිරණ තාරකාව ගැන මේ සතුටු ආරංචිය ඇයට ආදරය කරන හැමෝටම සැනසුමක්. ඉතින් ඇයට දකින්නට අනිවාර්යෙන්ම ඔබේ ඒ ආදරණීය පණිවිඩයත් එක් කරන්න. පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න.